පැත්තේ අපේ ගෙවල් දොරවලුත් එක්ක ඔක්කොම විනාශ වෙලා තියෙනවා. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා වෙන ආණ්ඩු වලින් මේ වාගේ හොයලා බලලා වැඩ රාජකාරී කෙරුවේ නෑ. අපේ මේ ආණ්ඩුවෙන් ඇත්තටම ජනාධිපතිතුමාට බුදු බවත් වෙන්න ඕනේ. අපිට මේ වාගේ දේවල් මේ විදිහට අද ඉරිදා දවසකත් මේ වගේ නිලධාරි ගිහින් වැඩ කරන්න කියලා සෑහෙන මේවා කරලා තිනවා. අපේ දිසාපතිතුමාලා සෑහෙන්න කෑම බීම නැතුව යාහන වාහන වලින් එහෙට මෙහෙට ය아가න්න බැරුව බොහෝම කරදර වුණා. ඒ හින්දා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ටීවී වල අපි නිතරම දකිනවා ඔබතුමා කතා කරනවා විහිසන වලට පත් වෙච්ච අයගේ වහාම මේවා පුළුවන් තරම් ඉක්මනට කරලා දෙන්න කියලා රටට වීමති වෙනවා. අපිට ගොවිතැන්පත් කරගන්න නැවත අපිට මොනවා හරි ආධාර දෙන දෙයක් පුළුවන් තරම් ඉක්මනට අපිට ලැබෙන්න සලස්වන්න ගොයන් ආයේ කුඹුරු ටික කරගන්න ඕනේ. නැත්නම් රජයට තියා අපිටත් කන්න නැති වෙනවා. අපිට පුළුවන් තරම අපි පුළුවන් තරම මහන්සි වෙලා අපි නැවත අපි කැඩෙන්නේ හැලෙන්නේ ජීවිතේ වැටෙන්නේ අපිට නැති වුණා කියලා ඔයවා සුභා ධර්මයෙන් හැමෝටම වෙන්න තියෙන දේවල්. ඒ හින්දා අපි කවදාවත් සැලෙන්නේ අපිට පුළුවන් තරම ආධාරයක් දෙන්න අපිට මේ කුඹුරු ටික ගොඩ ගන්න. පාරවල් ටික ගොඩ ගන්න. අපිට කතා කරන්නවත් බෑ. හරි දුකයි අපිට අපේ ජීවිතවල මේ වාගේ ගම් වතුර ජීවිතේ කිසිම දවසක මේ ලංකාවට ඇවිල්ලා නැහැ. සැලෙනවා මම පපුවේ අමාරු ලෙඩෙක්. ඒත් මම ඇත්තටම උදේ ඉඳලාම ආවා. දැන් මේ වෙල් වල හැම මිනිස්සයාම ඇවිදින් මුළු වෙල් ගානේ කෑම වතුරවත් නැතුව මේවා පෙන්න අය නිලධාරිතුමන්ට සෑහෙන පින් සිද්ධ වෙනවා. ඒ මිනිස්සුන්ට කෑම වතුර නැතුව උදේ ඉඳලා ඇවිදිනවා ඇල් අතර දිවි. අපිට දුකයි. අපි වන්න අපිට වෙච්ච දේ හරි මේවා වුණා. ඒ මිනිස්සයා කොත් කෑමක් වතුරක් නැතුව මේවා වෙනවා දුක් විඳිනවා. ඉතින් අපි ඒ අතින් අපේ ජනාධිපතිතුමාට අපි බුදුන් දැක නිවන් දකින්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම අපි ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුවෙන් මේ විදිහට සැලසුම්වල් කරනවා. නමුත් ගහේ දොස්පස් කියන නිලධාරි ඕන තරම් ඉන්නවා. ජනාධිපතිතුමනි දුක් වෙන්න එපා. ගහක ගෙඩි තියෙනවා නම් ඒ ගහට තමයි පොළු වෙන්නේ. සැලෙන්න එපා. කෙලින් වැඩ කරන්න අපිත් ඔබතුමාට පුළුවන් තරම සහයෝගය දෙනවා. මේ බලන්න අපේ කුඹුරු යායම වෙලා තියෙන දේ ඇවිල්ලා බැලුවේ අද මහ පොළොවේ මඩ ටික විතරයි. ඒ හින්දා ඔබ තමුන්නාන්සේ නිවන් දැක බුදුන් දකින්න ඕනේ. හදා වඩාපු දෙමෝපියෝ දෙන්නට.